මොකක් හරි මේ කරන දේ කරමින් ඉන්න දේ වැරදි කියලා. ඊට පස්සේ ඔයාලට හරියනකම් බලන් ඉන්න මිනිස්සු ටිකක් ඉන්නවා. හරිද? මේ මිනිස්සු බලන් ඉන්න උඹලා හරි ගිහිල්ලා ඉන්නකම්නේ. හරිද? දර ඒකට අනිත් පැත්තට දර ඒගොල්ලන්ට ඉතුරු කරලා දෙන්නේ මොකුත් නැති හිස් දෙයක්ද? දර මේ මිනිස්සු සමහරක් වෙලාවට මේ ඔයගොල්ලෝ පොඩි කාලේ කිසිම තේරුමක් නැති දේවල් ඕගොල්ලන්ට අරන් දෙනවා නිකන් ඔයාලා සතුටු වෙන හින්දා නිකන්. ඒ කියන්නේ සෙල්ලම් බඩු ඔයා නිකන් අර ඉල්ලන සමහරක් වෙලාවට Tamanට අත්‍යවශ්‍ය දේවල් වලට වියදම් කරන්න තිබ්බලි ළමයි සෙල්ලම් බඩකට කැමතියිද කියලා. ඒකම හේතුව ඒක කිසිම තර්කානුකූල හේතුවක් නැහැ ඒක අරන් දෙන්න. එන්න මෝඩ වියදමක් එක. තව මාසෙකින් මූ මේක කඩා ගන්නවා කියලාත් දන්නවා. ඒත් ඒක දෙන්නේ කැමැත්ත නිකන් ආසයි කියන තනි සාධකයකට මේක ලොජිකල් නැතුව හරිම ඉමෝෂනල් එක කරන්නේ. ඒතර ඕගොල්ලෝ අනිත් පැත්තට මේ මිනිස්සුන්ගේ අන්තිම කාලේ ඔයාලටත් පොඩි නිකන් ඒක නීතියක් නෙවෙයි නමුත් පොඩි එකක් නැද්ද? ඒ කියන්නේ මේ මිනිස්සුන්ට කැමති දේවල් ටිකකුත් දෙන්න ඕන කියන්නේ. ඒ කියන්නේ මං කියන්නේ කොන්දේසි අහන්න නැතුව එහෙම කළ යුතු නැද්ද? අපෙන් සෙල්ලම් බඩුවක් අපි සෙල්ලම් බඩුවක් ඒගොල්ලන්ගෙන් ඉල්ලලා දාලා අනිත් පැත්තට අපිට කිව්වේ නෑනේ මේ එහෙම තර්ක ඉදිරිපත් කරේ නෑනේ ගොඩක් තැන්වලදී අර අපි ටූ මච් යන තැන්වල ඒක නතර කරලා ඇරෙන්න යම් එක තැනක් දක්වා ඒගොල්ලෝ එහෙම තර්ක කරමින් සෙල්ලම් බඩුව අරන් දෙන්න නැති වෙන්නේ එහෙම කරේ නෑනේ නිකම්ම ඕගොල්ලන්ගේ කැමැත්තට ඉඩ ඇරලා ගොඩක් දේවල් කළා ඕගොල්ලන්ට අනිත් පැත්තට පොඩි ඒකට පොඩි පේබැක් එකක් තියෙන්න ඕනේ. ඒගොල්ලෝ කැමති විදිහට ඒගොල්ලන්ට දේවල් ටිකක් දෙන්න පුළුවන් වෙන්න බෑ. ඒතර ඒකට ගැලපෙන ජීවිතයක් හදන්නත් ඕන. ඕගොල්ලෝ හරි ගිහිල්ලා එනකන් මේ මිනිස්සු බලන් ඉන්නවා. උඹලා මොනව කරනවද දන්නේ නැහැ. ඉස්සර හැමදේම ඒගොල්ලෝ හොයලා බලලා කරා. දැන් ඔයාලා ලොකු වෙලා දැන් ඕගොල්ලෝ මොනව කරනවද කියන ඒගොල්ලෝ දන්නේ. ඒගොල්ලෝ ගෙදරටලා බලන් ඉන්නේ මොකක් හරි කරගෙන මැච් එකක් ගහලා එයි කියලා. ඒකට උඹලට කොච්චර කියලා වෙලාද ඒව දන්නේ නැහැ. දැනගත්තත් හිතන්නේ නෑ ඌ මොකක් හරි කරගෙන මොකක් හරි ප්‍රතිහාරකින් හරි ඌ ඒ ලෙවල් ගොඩ දාගෙන ගෙදර එයි වගේ එකෙන් මේ මිනිස්සු ඉන්නේ. එහෙම තමයි හිතන් ඉන්නේ. එයාලට මේක එහෙම ලොකුවට තේරෙන්නේ නැහැ. ඔයාලා ඉන්නේ මොකද්ද? ඒ මොකුත් දන්නේ නැහැ. එයාලට අර වගේ බලාපොරොත්තුවක් විතරයි තියෙන. ඒතර එහෙම පොඩි පේබැක් එකක් දෙන්නත් ඕනේ. නේද? ওই ටික කල්පනා කරලා මුලින්ම තමන්ගේ අර ගිල්ටි එක හදා ගන්න. තමන්ට මේ යන එකේ වැරදි කතන්දරේ තේරුම් ගන්න. ඊට පස්සේ මොකද්ද මේ වෙලාවේ තමන් වැරදිවට කරමින් ඉන්නේ කියලා බලන්න. يعني සරල දේ තමයි ඕගොල්ලෝ දවසක් ගෙදර ඉන්න තනියෙන් කියන්නේ පන්ති නැතුව ගෙදර ඉඳන් වැඩ කරන දවසක් හිතන්න තනියෙන් වැඩ කරන දවසක් මුළු දවසම අඩුම පැය 12ක් වැඩ කරන්න පුළුවන් නේ. මම කියන්නේ දවසින් භාගයක් විභාගෙට මාස 6යි තියෙන්නේ. මේ මාස 6න් පස්සේ විභාගෙ මත අනාගතයේ අවුරුදු 30 40 ඕගොල්ලන්ගේ ජීවිතේ තීරණය වෙනවා. එහෙම තීරණය වෙන ජීවිතයක් වෙනුවෙන් ඊට කලින් මාස 6ක් තියලා දවසක භාගයක් ඒකට දෙන්න බැරි නෑනේ. පැය 6ක් විතර නිදාගෙන තව පැයක් 6ක් විතර කන්න බොන්න ටිකක් නිකන් ඉන්නත් පාවිච්චි කරලා ඒත් පැය 12ක් ඕගොල්ලන්ට වැඩ කරන්න ඕනනම් පුළුවන් නේ. ඒකට හිතලා බලන්නකෝ එහෙම පුළුවන් දවස්වල ඇත්තටම වැඩ කරේ පැය කීයද කියලා. ඒතර ඕගොල්ලෝ ගොඩක් වෙලාවට පැය 5යි 6යි වැඩ කරන. ඒ කියන්නේ මම මේ කියන්නේ පළදායව වැඩ කරන වෙලාව. පුටුවේ ඉඳන් ඉන්න වෙලාව නෙවෙයි. පුටුවේ ඉඳගෙන පැය ගණන් නාස්ති කරත හැකි. ඕගොල්ලෝ ඒකේ විශේෂ ප්‍රාගුණ්‍ය ඒ මට්ටමකින් ඒ කියන්නේ ඉඳගෙන වැඩ කරන්නේ නැතුව ඉඳීම සම්බන්ධ වෙන ඒව කල්පනා කර කර මනෝ ගහ ඒ කියන්නේ එක්ක අනාගතයේ සුබ සිහින දකිමින් එහෙම නැත්නම් අර ජීවිතේට වෙලා නැති කවදාවත් වෙන්නේ නැති හෙන දුක්බර සීන් එකක් මවාගෙන ඒ ගැන හෙන දුක් වෙමින් අර මිනිසුන්ගේ තියෙන එක එක මනෝ ගහන ස්ටයිල්ස් ඒ මොකක් හරි එකක් ඔස්සේ ඉතින් ඔහොම ඉන්න එකනේ කරන්නේ. ඒකට මාර ප්‍රැක්ටිස් එකක් නේ ඕගොල්ලන්ට තියෙන. ඒ සඳහා තියෙන පළපුරුද්ද මාර මට්ටමක සමහරව අඬනවා. හරිද? මේ මොකොත් වෙලා නැහැ වෙන්න කිසිම ළඟකවත් නැහැ. ඒ වෙන දුකයි මවාගෙන ඒක ඉතින් ඉන්නවා. ඉතින් අර ඒක ඇතුලේ ජීවත් වෙන්න එන ආසයි. එහෙම තියෙනවා. ඉතින් මිනිස්සුන්ගේ සාමාන්‍ය ඇසීම් රටායේ වමුතු ඒවා නෙවෙයි ඒවා ඇති. මේ එහෙම තියෙන මිනිස්සුන්ට පැහැදිලි කරන්න බැරියම තියෙනවා. ෆ්‍රිජ් එක කරලා බලනවා කන්න මොනවද තියෙනවද කියලා කන්න මොකුත් නැහැ. ෆ්‍රිජ් එක වහනවා. ආයෙ ටික්කින් ආයෙ එන ගමන් ආයෙ ෆ්‍රිජ් එක කරලා බලනවා දැන් හරි කන්න මොනවද තියෙද කියලා. ඒ කියන්නේ ඒක මොකද ෆ්‍රිජ් එකෙන් කෑම මැවෙනවා ඕකෙන් හරිද? ඒක අරලා බලනවා. අර ඒවා ඉතින් පැහැදිලි කරන්න කොට අමාරු ඒවා. මේ කොහොම හරි දැන් අර ඔය මොනවා හරි විදිවලට ඕගොල්ලෝ කාලේ නාස්ති කරන දේ මං කියන්නේ ඒක ඇයි තමන්ට කරන්න පුළුවන් උපරිමේ වැඩ කරන්නේ නැත්තේ කියලා හොයන්න. එන මොන තැන් වලින්ද තමන් කාලේ නාස්ති කරන්නේ? ඔයාට කරන්න පුළුවන් උපරිම වෙලාව, ඔයාට කරන්න පුළුවන් උපරිම මහන්සිය අන්තිම මාස 6වත් මේකට නොදී ඔයාට යන්න පුළුවන් උපරිම දේ බලාපොරොත්තු වෙන්න එපා. ඔයා වැඩ කරන්නේ ඔයාට වැඩ කරන්න පුළුවන් උපරිම ප්‍රමාණයෙන් භාගයයි නම් ගොඩක් යොන් කාලයි වැඩ කරන්නේ 125ක් විතර වැඩ කරන්න තමන්ගේ උපරිමයෙන්. ඔයාට එන රිසල්ට්ස් උත් එච්චර තමයි.
ඔය ලකුණු 40 ඉන්නේ උන් බැලුවම තව ඔය වගේ දෙගුණයක් වැඩ කරන්න පුළුවන්. ඒතකොට සාමාන්‍යයෙන් 70 80 ගණන් වලට යනවා එහෙම වැඩ කරා නම්. ඒක මේ සරල රේඛීයව පැහැදිලි කරන්න බෑ. 40 වැඩ කරන එක ඒ වගේ දෙගුණයක් වැඩ කරාම 80ක් වෙනවා 50 100ක් වෙනවා 61 120ක් වෙනවා. එහෙම පැහැදිලි කරන්න පුළුවන් කියලා නෙවෙයි මම කියන්නේ. නමුත් ඒක එහා යම් සම්බන්ධතාවයකින් එහෙම වෙනවා. ඒතර ඕගොල්ලෝ දැනට හරියට හිතලා බැලුවොත් ඕගොල්ලන්ටම තේරෙයි ඇත්ත තමයි වැඩ කරන්නේ 130ක් 40ක් වාට කරන්න පුළුවන් ප්‍රමාණයෙන්. මම කියන්නේ දවසෙන් 130ක් කියලා නෙමෙයි මම කියන්නේ පැය 12යිනුත් ගොඩක් වෙලාවට පැය 4යි 5යි හරියට වැඩ කරන දවසකට ගෙදර ඉන්න දවසක් නැද්ද? බොරුද මං කියන්නේ? ඉතින් හිතලා බලන්න ඕගොල්ලෝ. එහෙම නැති ළමයි කීප දෙනෙක් ඇති. ඉතින් උන් හොඳ ලකුණු වල ඇති. ඔය අතරේ මෙහෙම ළමයි ඉන්න පුළුවන්. මුල වැඩ කරන්නේ නැතුව මේ දැන් වැඩ කරන්න පටන් අරගෙන දැන් බැලුවොත් Taman දවසකට ගොඩක් වෙලා වැඩ කරනවා. හැබැයි තාම ලකුණු 40 ගණන් අර දැන් ඒ හැදෙන ගමන් ඉන්නේ. ඒක අවුලක් නෑ. වා හැදෙන ගමන් මේ මොහොතේ 45යි. ඊළඟ මාසේ තිබ්බ 55ක ඔයා ඉඳි. ඒක අවුලක් නෑ. මම ඒකට මොකුත් කියනව නෙමෙයි මේ. ලකුණු අර පොඩිම ලකුණු නම් හදාගෙන යන ගමන් කරත් නැතුව ඔහේ පාවි වගේ ඔහේ වැඩ ටික කරගෙන යන ඒත් ලකුණු 40 ඊට හෝ 50ට අඩු ගැනයි මේ කතා කරන්නේ. ඒතර ඕගොල්ලෝ බලන්න ඕන මේ විදිහට තමන් මොන හේතු හින්දාද වැඩ කරන එක අඩු වෙලා තියෙන්නේ කියලා. එක හේතු ඇති. ෆෝන් එක වෙන්න පුළුවන් හේතුව. ඒක ඔබ ඉන්නවා සෝෂල් මීඩියා නම්මන වෙන්න පුළුවන්. ඔය සියල්ල ඩිලීට් කරලා දාන්න. accounts අනම්මන ඔක්කොම අයින් කරලා දාන්න. අත්‍යවශ්‍යම වෙන දේවල් කීපයක් කරලා ඊටු සියල්ල අයින් කරලා කියන්නේ ඒ වගේ ඇබ්බැහි වීම වලට අර අඩු කරනවා කියලා එකක් නැහැ. නැති කරනවා කියන එක තමයි තියෙන්නේ. වා ගේම් ගහනවා මොකක් හරි ගේම් එකක් හැමතිස්සෙම ගහලා ඒකට කාලනාස්ති වෙනවා නම් ඒ ගේම් එක අඩු කරනවා. ඒ කියන්නේ විනාඩි 10ක් ගේම් එක ගහනවා. කනකන් එපිසෝඩ් එකක් බලනවා ටීවී සීරීස් එකේ කන වෙලාවට විතර. ඕවා වෙන්නේ නැහැ නේ. ඉතින් ජීවිත කාලයක් ඕවා කරන්න උත්සාහ කරලා තිනවා. කවදාවත් ඔක එක එපිසෝඩ් එකකින් නතර වෙන්නේ නැහැ නේ. හරිද? ඇයි අන්තිම හරියට ගියාම ඊළඟ එක බලන්නම වෙනවනේ. ඉතින් මොකද කරන්නේ? හරිද? ඉතින් අර ඒවා අයින් කරන්න මාස 6කට ඔය සියලු දේට ඉවසගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්තම් ඔය කිසිම දෙයක් නැතුව ඔහේ නිකන් කවුරු හරි වෙනුවෙන් ඔහේ නිකන් වැඩ කර ඉන්න වෙන විදිහේ ජීවිතයකට යන්න වෙන්නේ. ඒ සියල්ල අයින් කරන්න මොනවා හරි Tamanට කාලේ නාස්ති වෙන හේතු එකින් කොහාගෙන ඒවා අයින් කරලා දාන්න. ඊට පස්සේ Taman මේ මොනවද සමහරක් වෙලාවට ඒ මොනවටවත් කාලේ නාස්ති වෙනත් නෙමෙයි. ඔහේ නිකන් කාලේ නාස්ති වෙන නිකන් ඉඳගෙන මේසේ තියනවා, ඉන්නවා, පොත තියනවා, ඒ ටික හරි වැඩක් කරලා නැහැ. නිකන් අර වෙන ලෝකවල ඉඳලා කාලේ නාස්ති වෙනවා තියෙනවා. සහ සමහරක් දවස්වල වැඩ කෙරෙන්නේ මොන හේතුවක්ද මන් දන්නේ. උදේ ඉඳන්ම පුදුම අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙන. ඒ කියන්නේ වැඩක් කෙරෙන්නෙම නැහැ. ඒක එහෙම තියෙනවා. ඒවට මොනවා හරි උපක්‍රම පාවිච්චි කරන්න. එහෙම උදේ පටන් ගත්ත ගමන් තේරෙනවා නම් අද නම් වැඩ කෙරෙන්නේ නැති ගතියක් තියෙන්නේ කියලා වැඩ කරන තැන මාරු කරන්න. ඒ කියන්නේ උලනම් ඒ වගේ දවසක ගෙදර මිදුලක් තියෙනවා නම් මිදුලක වැඩ කරන්න පුළුවන් එහෙම වාතාවරණයක් තියෙනවා නම් එහෙම වැඩ කරන තැන වෙනස් කරන්න. මම මේ කියන ඒවා හැමෝටම ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. සමහරක් යෝගේ ගෙදරක මිදුලක් නැහැ. ඒ වගේ ළමයෙකුට ඒ ඔප්ෂන් එක නැති වෙයි. නමුත් මොනවා හරි විදිහකට සමහරව ඇති ලයිබ්‍රරි එකකට ගිහිල්ලා පාඩම් කරන්න පුළුවන්. සමහරව ඇති ගෙවල් වලින් එහෙම යවන්න තරම් විශ්වාසයක් නැහැ. ලයිබ්‍රරි වලට යවන්න ඕනේ නැහැ. මෙන්න මේ ගෙදර නම් පාඩම් කරපන්. ඒව ඇති ඕගොල්ලෝනේ හදාගෙන තියෙන්නේ. ඒතොර ඒක පුළුවන් යවුන් ඉන්නවා බැරි යවුන් ඉන්නවා. මං කියන්නේ මොනවා හරි මේකට ගැලපෙන ඔප්ෂන්ස් පාවිච්චි කරන්න. හොඳට වැඩ කරන යාළුවෝ ඉන්නවා නම් ඉඳලා ඉట్లా දවසක එහෙම එකෙක් එක්ක වැඩ කරන්න. එහෙමයි කියලා ඔයා වගේම තව එකෙක් හොයාගෙන උන් එක්ක වැඩ කරන්න යන්නත් එපා. අය දැන් දෙන්නත් එක්ක මොනවාරි තව කාලනාස්ති කරන එක නේ ඊට පස්සේ කරන්නේ. එහෙම නැතිව වැඩ කරන්න ඇත්තටම ගැළපෙන එකෙක් ඉන්නවා නම් ඉඳලා ඉట్లా දවසක එහෙම එකෙක් එක්ක වැඩ කරන්න. ඒ වෙනස අවශ්‍යයි. හැමදාම එකම විදිහට වැඩ කරගෙන යනකොට අපි වැඩ කරන එක ඩල් වෙනවා. ඒක අඩු වෙනවා. ඒකේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. දැන් සමහරක් වෙලාවට මම ඔය කරන එකක් තියෙනවා නිකන් සාමාන්‍යයෙන් අපි පාඩම් කරන කාමරයක පාඩම් කරද්දී වෙන ලෝකවලට යන්න තියෙන ඉඩ වැඩිනේ. ඇයි හෙන ස්පේස් එක හරි පොඩි. හැම පැත්තෙම වට වෙලා තියෙන්නේ. වෙන මොකුත් එහෙම අර මේ මොනවත්ම ඇතුව හිර වෙලා වගේ ඉන්නකොට ඒකත් එක්ක ඔළුව ඒකෙන් නිදහස් වෙන්න වෙන ලෝකවලට ඔළුව ඇතුලෙන් යනවා. ඒ වෙනුවට ඔය දැන් සාමාන්‍යයෙන් ඒක එහෙම තත්ත්ව අඩු වෙනවා. මේකත් හැමෝටම ප්‍රැක්ටිකල් නෑ. මම ඒ කාලේ ඒ ලෙවල් කාලේ සාමාන්‍යයෙන් එහෙම වැඩ කරනවා අඩුයි. නැත්තම් ඔළුව එක තැනක නෑ වගේ දවස්වල ගිහිල්ලා සාලෙට ගිහිල්ලා ඔය සාලේ මේ මේසයක් තියෙනවා. මේ මේසෙ ගිහිල්ලා සාලේ මැදින් තියා ගන්නවා. ෆෑන් එක තියෙන්නේ සාලේ මැද. ඒ හින්දා මේ පාඩම් කරන්න පුළුවන් මට්ටමේ මේසයක් අරන් ගිහලා ඒක සාලේ මැදින් තියාගෙන ඉතින් මම පාඩම් කරනවා. ඒතර ගෙදර යන්නේ උන් ඔක්කොම ඉතින් මට මේ පැත්තෙන් මට වටින් එහෙම යන්න උඩයි. මම සාලේ මැද. හරි. ඔය යන්. ඒකෙන් අනිත් තියෙන කතාව ඒ වුණාට දැන් එතකොට මට ඕන හැටියට ඉන්න බෑනේ.
දැන් අනිත් උන් දකින්නවනේ මම මොකද කරන්න කියලා. ඒතර බොරුවට හරි පාඩම් කරනවා වගේ ඉන්නත් වෙනවනේ. වෙන ඔය කල්පනා කරගෙන ඉඳි තේරෙනවා ටිකලක් ඇදපු පාඩම් කරනව නෙවෙයි කිය. අර ඒ වගේ බාහිර තත්ත්ව මත සමහරක් වෙලාවට අපිව පාලනය වෙනවා. ඒක හොඳයි. දැන් මම කැම්පස් කාලේ මම වැඩිපුරම පාඩම් කරේ කැන්ටින් එකේ. හරිද? ඒ කියන්නේ මට කොහොමත් එහෙම එකක් තියෙනවා. සද්දබද්ද වැඩිපුර තියෙනකොට මට පාඩම් කරන්න වඩා හොඳට පුළුවන්. ඒ කියන්නේ එහෙම නැත්තම් ඒකගේ විදිහ හරිද? එහෙම ඇති සමහරව ඉන්නවා එහෙම එක. ඔයගොල්ලෝ උත්සාහ කරලා බලන්න මොකද්ද තමන්ගේ විදිහ කියන්නේ. සද්දබද්ද කියන්නේ මේ මිනිස්සු ඇවිල්ලා මට කතා කරනකොට නෙවෙයි. හරිද? දැන් උන්ගේ කතා කියන්නේ ඒක ඒවර අපිට වෙන වෙනම ඇහෙන්නේ නෑනේ මේ සද්ද ඔක්කොම කලවම් වෙච්චනේ කැන්ටින් එක සද්ද හිතන්නේ නිකන් අර මිනිස්සු යන වෙනවා පොඩි ගෝසාවක් ඇහෙනවා පිඟන් ටාන් ටාන් ගන්නවා එක ඉදරට ලසරලං කරලා පිඟනක් බින්දෙනවා අර ඒ වයිබ් එක මරු මට පාඩම් කරන්න මම කැන්ටින් එකේ තමයි පාඩම් කරලා තියෙන්නේ වැඩිපුරම මේ ඒ අර ගෝසාවත් එක්ක ඒක අපිට එහෙම ඇහෙන්නේ ඒක බ්ලර් වෙලා වගේනේ ඇහෙන්නේ ඒකත් එක්ක අපේ ඔළුව ඩිස්ට්‍රැක්ට් වෙනවා අඩුයි ඇත්තටම. එහෙම තියෙනවා. ඒක හැමෝටම හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට හරියන විදියක් හොයාගන්න. සමහරක් කෙනෙකුට ඇවිද පාඩම් කරද්දී ඔළුවේ එහෙමේ යන ගතිය පොඩ්ඩක් අඩු වෙනවා. ඒක එක විදි තියෙනවා. ඒවා අත්දා බලන්න. එක පාඩම් කරන තැන මාරු කරන්න. අර එකම තැනක දවස් ගාණක් කොහේ කරගෙන යනකොට ටික දවසක් යද්දී ඒක අඩු වෙනවා. එහෙම තමයි හැටි.